අපරි උපරිම උත්සාහ කරනවා අප්‍රේල් වෙනකොට සිංහල අලුත් අවුරුද්ද වෙන්න පෙර මේ ගුවන් පාලමේ වැඩ කටයුතු අවසන් කරලා දුම්රියක් එහා පැත්තට යවා ගන්න. උත්සාහ කරමින් ඉන්නවා 100%ක් කැපවෙමින් ඉන්නවා. විශේෂයෙන් ප්‍රශ්න කීපයක් නම් තියෙනවා. මොකද ගල් ලඟුරු ඒ වගේම ගෑස් වගේම ජනතාව තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ ප්‍රවාහනය සම්බන්ධයෙන්. විරාජ් දේවසිරි කියන මහත්මයෙක් තමයි මේ ප්‍රශ්න යොමු කරන්නේ. විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල දැන් ඩික්වා සුලිකුණාටුවත් එක්ක මම ප්‍රශ්න යොමු කරා රුවන් මාපලගේ මහත්මයාට. පසුගිය දවස්වල දැන් ඩික්වා සුලිකුණාටුවත් එක්ක උඩරට දුම්රිය මාර්ගයේ යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වුණා. එතකොට ඒකෙදි මේ මහනුවර පෙරදෙනිය කළුපාලම සම්බන්ධයෙන් දැඩි කතා බහක් ලක් වුණා. එතකොට සුලිකුණාටුව සිදුවෙලා ආපදා තත්ත්වය ඇති වෙච්ච දවස්වල අපි දිගින් දිගටම දැක්වා ඒක යලි ප්‍රෙස් සංස්කරණ කටයුතු කරන්න රජයක් විදියට මැදිහත් වීමක් වෙනවා. හැබැයි අපිට මේ වෙන විට වාර්තා වෙලා තියෙනවා මේ කළුපාලමේ මේ පෙරදෙනිය ඒ හරිය දැන් හදන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ඉදිකිරීම නැවතිලා කියන එක පිළිබඳ අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඇත්තටම ඉදිකිරීම නැවතිලාද මොකක්ද මේකේ මේ ඉදිකිරීම වල? ඔව් ස්තුතියි මේ ප්‍රශ්නේ ඇහුවට ඒ සම්බන්ධයෙන් මමත් දැක්ක මාධ්‍යවල වාර්තා වෙලා තියෙනවා සහ මාධ්‍ය සාකච්ඡාවක් තබවිනුත් කිව්වා මේ පේරාදෙණිය පාලමේ ඉදිකිරීම නවත්තලා තියෙනවා කියලා. මම මෙතනදී මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශ ඉදිරිපත් කරන්න කැමති අවස්ථාව ලැබුණු නිසා මගේ අතේ තියෙනවා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ මේ සම්බන්ධයෙන් නිවේදනය. එහි තියෙන අදහස සාරාංශයෙන් කිව්වොත් එහෙම ඩිට්වා සුලිකුණාටුවෙන් කැඩී ඇති පේරාදෙණිය දුම්රිය පාලම සම්බන්ධවයි. ඩිට්වා සුලිකුණාටුවෙන් කැඩී ඇති පේරාදෙණිය දුම්රිය පාලම ඉදිකිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් අතරමඟ නැවතී ඇති බව මේ දිනවල පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රචාරයක් ජනගත වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේක නවත්තලා කියලා සාවද්‍ය ප්‍රචාරයක් ජනගත වෙලා තියෙනවා. මෙම පාලම පුරාවිද්‍යාත්මක අගය සුරකමින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ලබා දී ඇත. එතෙක් එහෙත් මෙම පාලමේ වැඩ කටයුතු නතර කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු නියෝගයක් හෝ බලපෑමක් සිදු කළ නොමැත. අත්සන් කරලා තියෙන්නේ ඒ සෙනරත් වික්‍රමසිංහ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා. ඒ කියන්නේ හරි සරලයි. අර කොරහේ කිඹුලු දකිනවා වගේ මේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත පාලම මේ නවීකරණය කළ යුත්තේ පුරාවිද්‍යා වටිනාකම ආරක්ෂා වෙන විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒක තමයි ඉල්ලා සිටියේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කියනවා මේ නවත්තන්න කියලා නෙමෙයි කිව්වේ ඒ විදිහට වැඩ කරමු කියලා. ඒතකොට දැන් ඒ කියන්නේ රජයේ ඒ වෙලාවේ කිව්වා මේක අප්‍රේල් විතර වෙනකොට පාර්ලිමෙන් දුම්රියක් යන විදිහට ප්‍රතිසංස්කරණය කටයුතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒතකොට මේ පොරොන්දුව ඉෂ්ට කරගන්න පුළුවන් වේද නැත්නම් චුට්ටක් තව එහාට යයිද ඒ කාලය? නෑ අපි ස්ථීරවම ඉතාම කාර්යක්ෂමව වැඩ කරමින් තිබෙනවා මහාමාර්ග අමාත්‍යාංශයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සමග සම්බන්ධ වෙලා අපරි උපරිම උත්සාහ කරනවා අප්‍රේල් වෙනකොට සිංහල අලුත් අවුරුද්ද වෙන්න පෙර මේ ගුවන් පාලමේ වැඩ කටයුතු අවසන් කරලා දුම්රියක් එහා පැත්තට යවා ගන්න. උත්සාහ කරමින් ඉන්නවා 100%ක් කැපවෙමින් ඉන්නවා.